ඔයාලට විශ්වාසයෙන්ම තමන්ගේ ටැම්නල් ලෝගෝ හදාගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහෙම. හලෝ ගස් මොකද වෙන්නේ? ඉතින් කාලෙකින් ඔන්න වීඩියෝ එකක් කරන් ආවා. කාලෙකින් කියන්නේ කාලෙකින්ම නෙවෙයි, මම ගම් අතර ගැන වීඩියෝ එකක් දැම්මා. ඉතින් මං channel එක පටන් අරන් දැන්ට අවුරුද්දක් විතර වෙනවා. මම මෙහෙම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා නැහැ. ඔයාලා දන්නවා මගේ channel එක දිගටම බලන කෙනෙක් නම්. ඉතින් guys මං අද අරන් ආවේ KDH එකක් හදන වීඩියෝ එකක්. මම සාමාන්‍යයෙන් කාටුන් ඩබ් කරලා වගේ බස් වීඩියෝ ඩබ් කරලානේ මං සාමාන්‍යයෙන් channel එකේ දාන්නේ. මම මේ වගේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා නැහැ. ෆස්ට් ටයිම් මේ වගේ වීඩියෝ එකක් අරන් ඉන්නේ සහ රෙකෝඩ් කරන්නේ. ඉතින් මෙන්න මේ KDH එක තමයි අපිට අපේ යාළුවා කෝල් කරලා කිව්වේ. පේන විදියට නම් ගන්න දෙයක් නැහැ ඇත්තටම. ඔයාලට පේනවා. ඉතින් අම්මට සිටි වෙන්න මලකඩ ගාලා තියෙන්නේ. ස්ටාර්ට් වෙනවද දන්නේ අපි බලමු. ස්ටාර්ට් කරලා ඊටලින් ඔයාලට මම KDH එක වටේට පෙන්නන්නම්. මොකද ඔයාලා හරියටම දැක්කේ නෑ මම ඉක්මනට KDH එකට නැග්ග හින්දා. ඉතින් අපි ස්ටාර්ට් කරලා බලමු. මේක টොප් ස්පීඩ් 160ක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. තෙල් නම් පොඩ්ඩයි තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ස්ටාර්ට් වෙනවා සහ ඔක යනවා. ඉතින් guys සයිලන්සරේ ඔයාලට බලා ගන්න පුළුවන් දුම දානවා. ඉතින් ගොඩක් කාලයක් මේක මෙතන තිබිලා. ඉතින් මම දැනගත්තේ අද. මොකද මම මේ පැත්තේ නෙමෙයි සාමාන්‍යයෙන්. මොකද මම මේ පැත්තට සාමාන්‍යයෙන් මේ අනුරාධපුරේ යන පාර ඔයාලා දන්නවා නම් දන්නවා. මොකද මම හිතන්නේ මගේ වීඩියෝ බලන හැමෝම මේ ගේම් එක ගහන කට්ටිය තමයි බලන්නේ. ඉතින් guys තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට විශ්වාසයෙන්ම ඔයාලගේ thumbnail logo වීඩියෝ එඩිටින් කරගන්න තියෙනවා. මට මැසේජ් එකක් දාන්න. channel එකේ description එකේ තියෙනවා මගේ නම්බර් එක. ඔයාලට ඕන කෙනෙක්ට ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි කතාව වාහනේ හදන තැනටත් ආවා. අපි ඉතින් අහලා බලමු අපේ රාජෝයිගේ. රාජෝයි අපිට මේ KDH එකක් හම්බුණා අපේ යාළුවෙක් කියලා කැලෑවේ තිබිලා. ඉතින් ඒක හදාගන්න පුළුවන් තත්ත්වෙක නෙමේ තියෙන්නේ. මේ බලන්නකෝ. ඕව හදලා දෙන්න පුළුවන් මල්ලි. ඔයා දවසක් මගේ අර බස් එකක් අරන් ආවා මතකද? ඒකත් මං ඇදුවනේ. මං ඕක හෙට එද්දී ආයේ පට්ට වණ්ඩියක් කරලා තියන්නම්. මල්ලි හෙට එන්නකෝ. මල්ලිට අඳුර ගන්න බැරි මේ මල්ලිගේ කියලා. හලෝ ගාස් ඉතින් මම තමයි ගෑරේජ් එකේ වැඩ කරන රාජු අයියා. ඉතින් මං කාලෙකින් තමයි ඔයාලගේ වීඩියෝ වලට එන්නේ. මොකද කියනවා නම් අපේ channel එක කන්ටිනියු කරන අපේ රුමා ස්ලෝගන්ස් අයියා සාමාන්‍යයෙන් මට දැන් වීඩියෝ වලට කතා කරන්නේ නැහැ. ඉතින් අපි උඩ නම් මල වලවල් තියෙන අපි ප්ලේන්ට් එකක් ගහමු ඒකට. ඊටලින් අපි ඔටේ තියෙන ඒවා ඇටච් කරගෙන ඉමු. ඉතින් ශ්‍රී ලංකන් කොඩිය ගහන්න ඕනේ නේ. ඒකට අපේ ලංකාවේ කොල්ලේ බස් වණ්ඩියකින්ද. ඉතින් guys අපේ ස්ලෝගන්ස් අයියාගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරලා comment පාරක් දාගෙන යන්න මේ වීඩියෝ එක හොඳ නම්. ඉතින් guys මට කියන්න දෙයක් තියෙනවා. අපේ රුමා ස්ලෝගන්ස් අයියා ඔයාලට කලින් කිව්වා වගේ 100ක් ගත්තොත් එකෙන් 99.5 කියන්නේ 5 දෙනෙක් විතරයි අපේ subscribe කරන්නේ. ඒකම ගන්න එපා. මොකද අපේ රුමා ස්ලෝගන්ස් අයියා හෙන අවුලෙන් ඉන්නේ. මොකද අපේ එක වීඩියෝ එකක් දුවලා තිබ්බා 50000ට වැඩියෙන්. ඒක 50000ක් බලලත් subscribe 600 ගහ ගන්න පුළුවන් උනේ. ඉතින් ඒකට මම ඔයාලට thanks කරනවා. ඉතින් වාහනේත් හදලා ඉවරයි. අපි යන් රුමා ස්ලෝගන්ස් සජයක පැත්ත. ඉතින් guys අපේ ගරාජ් එකේ අයියා වලට හොඳ කතාවක් දෙන්න මං කියලා මං හිතනවා. ඉතින් මං හිතන්නේ අපේ කාරේ මේ KDH එක හදලා ඇති. අපි අහලා බලමු. අයියා අපේ KDH එක හදලාද තියෙන්නේ? මේ මගේ පිටිපස්සේ තියෙන වගේ සුපිරියට ඕනේ. මල්ලි ඒක තමයි ඔයාගේ KDH එක. ඉතින් අපි ඔන්න හොඳට හදලා ගත්තා. අන්නේ guys මේ බලන්න අර මලකඩ කාලා තිබ්බ අඩෝ. thank you මෙන්න ලක්ෂ 5ක් තියාගන්න. අපි එහෙනම් ගිහින් ඉතින් guys අපි මේක ගත්තම ඉතින් ලයිට් එකක් දාලා බැලුවේ නෑ හදිස්සියෙන් හින්දා. එහෙනම් කොල්ලෝ අපි අදට ගිහින් ඊළඟ වීඩියෝ එකක් එනකන් ඔයාලා subscribe කරලා
බෙල් අයිකනත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම 195 වෙනි පතාවටත් මම ඔයාලට මතක් කරනවා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.